මේකත් ඇවිල්ලා මේ ඉඩමක් හා සම්බන්ධ කතාවක් තමයි. මෙයා කියලා තියෙන විදිහට මේ ඉඩම මෙයාලා පොඩි කාලේ ওই පැත්තේ ඉඳලා තියෙනවා. අර කියන්නේ රබර් වත්තකුත් එක්ක ලොකු අක්කර 5ක 6ක ඉඩමක්. තව ළඟ පාළු ගෙයක් තිබිලා තියෙනවා. තව නිකන් බාගෙට හදපු ගෙයක් වගේ තිබිලා තියෙනවා. මම හිතන්නේ පාළු ගේ තිබිලා තියෙන්නේ ඉඩම මැද කොහෙද. ආයි පිටිපස්සෙන් මේ කියන්නේ රබර් කෑල්ලත් එක තියෙන්නේ පිටිපස්සෙන් ආපහු නිකන් කැලෑවක් හරි මොකක් හරි එහෙම තියෙන මට මතක නැහැ ගොඩක් විස්තර කියලා තියෙනවා දිගයි කතාව. ඊට පස්සේ කොහොම හරි දැන් මේ ඔය ඉඩමේ මුලින්ම ඒ පාළු පාරේ මේ කියන්නේ සෑහෙන අනතුරු වෙලා තියෙනවලු කට්ටිය මැරිලා තියෙනවලු මේගොල්ලන්ගේ ගෙවල් වලට එහා පැත්තේ ගෙදරක හිටපු ආච්චි කෙනෙකුත් මැරිලා තියෙනවලු බයිසිකලයකට හැප්පිලා ඒ රබර් වත්තත් එක තියෙන පාරේ ඊට පස්සේ මේ ඔය ගෙදර එහෙම කඩන්න try කරලා තියෙනවා ඒ දවස්වල ගේ එතනින් අයින් කරන්න ඒත් ඒකක්වත් ඒ දවස්වල يعني අවුරුදු 10කට විතර කලින් ඒවත් හරියට කරගන්න බැරි වෙලා තියෙනවා ඒ කොහොම හරි ආපු වාහනයක මිනිස්සෙකුත් නැති වෙලා තියෙනවා ඔය වගේ ගොඩ හරියක් සීන් වෙලා තියෙනවා හැබැයි දැන් ඒ ගෙවල් ඔක්කොම අයින් කරලා ඒ ඉඩම මේ මොනවාද ලෑන්ඩ් සේල් එකක් දාලාලු දෙන්නේ ඉඩමේ දැන් ඊට පස්සේ මේ ඔතන තමයි මේ සීන් ටික වෙලා තියෙන්නේ ඊට පස්සේ ඔය මේ ලෑන්ඩ් සේල් එක කෙරෝලෙම මේ ගඟක් වගේ එකක් තිබිලා තියෙනවා මේ එතකොට එතන මේගොල්ලන්ගේ මාමා කවුරු හරි මාමා කෙනෙකුයි තව මාමලා කට්ටියකුයි වැලි ගොඩ දාන ගමන් තමයි ඉඳලා තියෙන්නේ. ඊපස්සේ මේ ඒගොල්ලන්ගේ මාමා කෙනෙකුයි අර අනිත් මාමා කෙනෙකුයි වැලි ගොඩ දාන ගමන් අනිත් මාමට වෙන තව මාමා කෙනෙක්ට දීලා මේ ටික ගිහින් දාන්න කියලා. ඊපස්සේ එයා තමයි ඒවා මේ එහා පැත්තට ගිහින් දාලා තියෙන්නේ. ඒ දාලා එක සැරයක් එහෙම ගිහින් දාලා එනකොට අර දෙන්න බලාගෙන හිටියලු මෙයා නෑලු පරක්කුයිලු. ඊපස්සේ මෙයා පරක්කු වෙලා බය වෙලා වගේ දුවගෙන ආවලු. ඊට පස්සේ අරගොල්ලෝ අහලා මොකද උනේ කියලා. ඒත් මේ අනිත් එකනා කිසිම දෙයක් කියලා නැහැ. තුන්වෙනි පාර්ශවයේ හරියට කිසිම දෙයක් කියලා නැහැ. ඊට පස්සේ මේගොල්ලෝ ආයෙ ටික වෙලාවක් ඒක ගණන් ගන්න නැතුව ආයෙ වැඩේ කරගෙන ගිහින් දිනවා. අර විදිහට මාර්යා වැලි ටික ගිහින් දාන්න ගිහින් තිනවා. අර එන්න පරක්කු වෙලා තියෙනවා. ඊට පස්සේ මේගොල්ලන්ට ඇහිලා තියෙනවා වැලි කූඩේ පෙරලෙන සද්දිකුත් ඇහිලා තියෙනවා. ඊට පස්සේ ඒ සද්දෙට මේ දෙන්න ගිහින් බැලුවට පස්සේ අර මිනිස්සයා බය වෙලා වගේ එතන වැලි කූඩෙත් පෙරලිලාලු. එයා බය වෙලා වගේ බලාගෙන ඉන්නවලු. ඊට පස්සේ අහලා මොකද උනේ කියලා. ඒත් අරයා කියලා නෑ නෑ මුකුත් උන්නේ අපි යම් මෙතන ඉන්න හොඳ නෑ. මෙතන අවුල් අපි මෙතනින් යන් කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ වැඩේ කොහම හරි නතර කරලා ගිහින් තියෙනවා. ඊට පස්සේ ඊළඟ දවසේ තමයි අර මිනිස්සයා කියලා තියෙන්නේ එයා පළවෙනි පාර වැලි ටික ගිහින් දාන්න යනකොට එයා දැකලා තියෙනවා වැලි ගොඩක් ගාව කළු උස්ස ඇඟේ මයිල් පිරුණු මිනිස්සෙක් හිටගෙන ඉන්නවා එහා පැත්ත හැරිලා. ඊපස්සේ මෙයා ඕක දැකලා බය වෙලා තමයි අර පළවෙනි පාර දුවගෙන අවිල්ලා තියෙන්නේ. ඊට පස්සේ ආයි දෙවෙනි පාර මේ වැලි ටික ගිහින් දාන්න යනකොට අර පිටිපස්ස හැරිලා හිටපු ඒ මිනිස්සයා මෙයාගේ පැත්ත හැරිලා ඉඳලා තියෙනවා. ඕකට තමයි මෙයා ගොඩක්ම බය වෙලා තියෙන්නේ. ඉතින් මේ එතන අර ඒ වගේ සීන් තවටත් තියෙනවලු. මේ ඒක දැන් Google Map එකේ ගහලා බැලුවත් රබර් කෑල්ලක් එක්ක තියෙන පාරක් තමයිලු පේන්නේ. එයා මට එකෙන් අරගෙන ෆොටෝස් එවලා තියෙනවා. මම ඒ ෆොටෝස් ටික තුනක් මේ වීඩියෝ එකේ දාන්නම්. ඕක තමයි කතාව.